මම විස්තර කරන්න යන්නේ ඕගොල්ලන්ට භාවනාව පිළිබඳ පෙරදිග විද්‍යාඥයෝ කරපු පරීක්ෂණ වලින් ගත්තු ප්‍රතිඵල කිහිපයක්. ඒකේ ප්‍රධානම විද්‍යාඥයෙක් තමයි ඩොක්ටර් ඇන්ඩ්‍රු හියුබර්මන් කියන ස්නායු සම්බන්ධ විද්‍යාඥයා. එයා ස්ටැන්ෆර්ඩ් ස්කූල් ඔෆ් මෙඩිසින් කියන ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයේ නියුරෝ සයන්ටිස්ට්. ඒ කියන්නේ ස්නායු සම්බන්ධ විද්‍යාඥයෙක් විදිහට වැඩ කරනවා. එයාගේ ලැබ් එකකුත් තියෙනවා නියුරෝ සයන්ස් පිළිබඳව. එයා කරන පොඩ්කාස්ට් YouTube එකේ තියෙනවා හියුබර්මන් ලැබ් කියලා සර්ච් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ භාවනාව සම්බන්ධ කරපු පොඩ්කාස්ට් ගැන. එයා කියන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි එයා හඳුන්වන භාවනාවක් කරද්දී අපිට එළියේ දෙයකට අවධානය යොමු කරන්න පුළුවන්. නැත්නම් ඇතුලේ දෙයකට අවධානය, ඒ කියන්නේ ශාරීරික අභ්‍යන්තරයේ අරමුණකට අවධානය යොමු කරන්න පුළුවන්. අභ්‍යන්තර සංවේදන වලට අරමුණු කරගෙන කරන භාවනාවට උදාහරණ තමයි ආනාපාන සති භාවනාව. මේ වගේ භාවනාවක්. එතකොට එළියේ දේවල් වලට උදාහරණ තමයි ඔය කසින භාවනාව. ඒ කියන්නේ එළියේ රවුමක් දිහා බලාගෙන නැත්නම් ජනේලකින් එළියේ නැත්නම් සුදු පාට බිත්තියක් දිහා බලාගෙන සිත ගැන දිහා බලාගෙන ඒ වගේ එක. එතකොට ඒවට යා හඳුන්වනවා අභ්‍යන්තර අරමුණක් අරමුණු කරගෙන කරන භාවනාවට ඉන්ටරොසෙප්ෂන් කියලා හඳුන්වනවා. ඊට පස්සේ බාහිර සංවේදනයක් අරමුණු කරගෙන කරන ඒවාට එක්ස්ටරොසෙප්ෂන් කියලා හඳුන්වනවා. එතකොට මේ එක්ස්ටරොසෙප්ෂන් සහ ඉන්ටරොසෙප්ෂන් අතර අපේ අවධානය ගෙනියන්න පුළුවන් වීම අපිට නියුරෝප්ලාස්ටිසිටි වල එක කොටසක් විදිහට ගන්න පුළුවන්. ඒක නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ මනුෂ්‍යයට තියෙන සුවිශේෂ හැකියාවක්. ඒ කියන්නේ අපිට වයසට ගියත් අපේ මොලේ අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් නියුරෝන ස්නායු සෛල. ඉතින් මේක අතර අපේ අවධානය මේ දෙක අතර දෝලනය වෙනවා. ඒ කියන්නේ එළියේ සංවේදනයකට තියෙන අවධානය, ඇතුළේ සංවේදනයකට තියෙන අවධානය මේ දෙක අතර දෝලනය වෙනවා. මේ දෝලනය කර ගැනීමේ හැකියාව වෙනස් කරගන්න පුළුවන් කියලා මේ ඩොක්ටර් ඇන්ඩ්‍රු හියුබර්මන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. භාවනාව කරාම මේක හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් එයා මේක හඳුන්වනවා යූ නලයක ආකෘතියකින්. ඒ කියන්නේ යූ නලයේ එක කොනක තියෙන අධික අභ්‍යන්තර සංවේදනය, අනිත් කොලේ තියෙන්නේ කිසිම බාහිර සංවේදනයක් අපිට දැනෙන්නේ නැති කියන අවස්ථාව. ඉතින් මේ අන්ත දෙක අතරේ අපි හිතමු යූ නලයකට බෝලයක් දැම්මට පස්සේ මේක මැද දෝලණය වෙනවා. ඒ වගේ තමයි අපේ අවධානය අධික අභ්‍යන්තර සංවේදනයේ ඉඳන් කිසිම දෙයක් දැනෙන්නේ නැති මේ අන්ත දෙක අතරේ දෝලණය වෙමින් තමයි පවතින්නේ. ඉතින් මේක කවුරු හරි අඩුවෙන් නිින්ද ලබා ගන්නවා නම් මේ යූ නලය සමතලා වෙනවා. ඒ කියන්නේ අර බෝලේ කොහෙට ගෙනිච්චත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අවධානයත් එළියේ දෙයක ඉඳන් ඇතුළේ දෙයකට අපි අවධානය වෙනස් කරගන්න සෑහෙන වෙහසක් දරන්න වෙනවා කියලා එයා කියනවා. ඉතින් භාවනාව හරියට කරනවා නම් මෙයා කියනවා මේ යූ නලයේ ඒ කියන්නේ මේ අපේ අවධානය හොඳට එහා මෙහා ගෙනියන්න පුළුවන් කියලා අපිට අවශ්‍ය විදියට. ඒක එක කාරණාවක් මෙයා කියන්නේ. ඊට පස්සේ මෙයා කියනවා තව අපිට භාවනාවෙන් ඕන හයි ඇලර්ට්නස්. ඒ කියන්නේ අපිට යම් කිසි කාරණාවක් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න තියෙන හැකියාව හයි ඇලර්ට්නස්. ඊට පස්සේ තව භාවනා කරලා අපිට සංසුන් කරගන්නත් පුළුවන් ශරීරය, සිත, එහෙම මොලේ සංසුන් කරගන්න පුළුවන්. ඉතින් මෙයා මේකට භාවනා ක්‍රම දෙකක් පැහැදිලි කරනවා. ඉක්මනට හුස්ම අරගෙන ගොඩක් වෙලා පිට කරන එකෙන් මෙයා කියනවා අපිට මොලේ සංසුන් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉක්මනට හුස්ම අරගෙන වැඩි වේලාවක් හුස්ම පිට කිරීම. ආයේ හුස්ම වැඩි වේලාවක් අරගෙන ඉක්මනට හුස්ම පිට කිරීම කියන අභ්‍යාස පුහුණු කරොත් එහෙම අපිට හයි ඇලර්ට්නස්, ඒ කියන්නේ යම් කිසි දෙයකට අපිට වැඩිපුර අවධානය යොමු කිරීම කියන එක වැඩි කරගන්න පුළුවන් කියලා මෙයා පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ තව එයා කියන එක කාරණාවක් තමයි එයා හඳුන්වලා දෙනවා යෝග නිද්‍රා කියලා භාවනා ක්‍රමය. ඒ කියන්නේ යෝගවල තියෙන එකක්. එයා ඒක සම්බන්ධව පරීක්ෂණ පවත්වලා තිනවා. ඒකට NSDR කියලා හඳුන්වනවා. ඒ කියන්නේ non sleep deep rest කියන එක. ඒ කියන්නේ නිදාගන්නේ නැතුව අපිට ශරීරයට හොඳ රිලැක්සේෂන් එක. ඒ කියන්නේ සංසුන් බවක් ලබා දෙන්න පුළුවන්. මේ ඩොක්ටර් ඇන්ඩ්‍රු හියුබර්මන් කියන තව කාරණාවක් තමයි NSDR නැත්තම් යෝග නිද්‍රා කරාම හොඳට නිින්ද යනවා කියන එක. ඒ කියන්නේ එක්කෝ හොඳට භාවනා වෙනවා නැත්නම් භාවනාවෙන් පස්සේ හොඳට නිින්ද යනවා. හැබැයි භාවනාව කරද්දී හරියට කරන එක නිින්ද යන්න බෑ. අවධානයෙන් රිලැක්සේෂන් එක වෙනවා කියලා එයා හඳුන්වනවා. YouTube එකේ යෝග නිද්‍රා නැත්නම් NSDR කියලා සර්ච් කරොත් එහෙම ඔයාලට ඒක කරන විදිය තියෙනවා වීඩියෝ සෑහෙන. එයා තවත් භාවනා ක්‍රමයක් එයා හඳුන්වලා දෙනවා. ඒක එයාගේ YouTube මම මේ වීඩියෝ එකට විස්තර දාන්නම්. ඒකේ එයා කාලය සහ අවකාශය පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරන්න පුරුදු කරන්න තමයි එයා ඒකේ විස්තර කරන්නේ. ඒකට ස්පේස් ටයිම් බ්‍රිජින් කියලා එයා හඳුන්වනවා.
ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපිට සම්ප්‍රදායික දැනුම් පද්ධතිවල බුද්ධ ආගමේවත් එහෙම අහන්න හම්බෙන්නේ නැහැ වැඩි. ඉතින් ඒකයි මම හිතුවේ මේ ගැන වීඩියෝ එකක් කරලා මම ඔයාලට මේ කාරණා ටික පැහැදිලි කරනවා කියලා හිතුවේ.